දකුණු කොරියානු සංස්කෘතිය හා සම්ප්‍රදාය. කොරියානු සංස්කෘතිය ඉතා සිත් ගන්නාසුළුයි. ඒ වගේම අපූරු සම්ප්‍රදායන් රැසකින් සමන්විතයි. කොරියානු අකුරු හෝඩිය හඳුන්වන්නේ හංගුල් කියන නමින්. දකුණු කොරියාව තුළ ප්‍රධාන වශයෙන් දේශීය උපභාෂා 5ක් සහ උතුරු කොරියාව තුළ එක් උපභාෂාවක් භාවිතා කරනවා. ඒ ප්‍රදේශවල භාවිතා කරන උපභාෂා අතර වෙනස්කම් තිබුණත් ඕනෑම කෙනෙකුට අනිකා කියන දේ වටහා ගන්න ඒ වෙනස්කම් බාධාවක් වෙන්නේ නැහැ. කොරියාව තුළ ජපන් සහ චීන සංස්කෘතික ආభాෂයන් බොහෝ සෙයින් දැක ගන්න පුළුවන්. වත්මන් කොරියාව තුළ භාවිතා වන බොහෝ සම්ප්‍රදායන්ට මුල් වී ඇති කොන්ෆියුෂියානු වාදයට මේ බලපෑම තදින් හේතු වී තිබෙනවා. අවංකකම හා පක්ෂපාතීත්වය ගැන කොරියානුවන් තදින් විශ්වාසය තබනවා. ඒ වගේම හමුවීම්, ආහාර පාන ගැනීම, ආගමික වතාවත් වගේම සැමරුම් වලදීත් ඔවුන් නිශ්චිත පිළිවෙත් අනුගමනය කරනවා. කොරියානු සමාජයේ වැදගත්ම ඒකකය පවුලයි. ජේෂ්ඨත්වය පදනම් කරගත් ආකෘතියක් සහිත ඔවුන්ගේ පවුල්වල දරුවන් දෙමව්පියන්ට කීකරුවීම, උපකාර කිරීම හා වැඩිහිටියන්ට ගරුත්වයෙන් සැලකීම දැකගත හැකියි. යුතුයකම්, පක්ෂපාතීත්වය, ගෞරවය හා අවංකකම ගැන ඔවුන් තදින්ම සලකනවා. දරුවන් වැඩිහිටියන් වූ පසුවත් දෙමව්පියන් එක්කම වාසය කරන්නේ ඔවුන් රැකබලා ගැනීම. දකුණු කොරියානු සංස්කෘතිය හා සම්ප්‍රදාය. කොරියානු සංස්කෘතිය ඉතා සිත් ගන්නාසුළුයි. ඒ වගේම අපූරු සම්ප්‍රදායන් රැසකින් සමන්විතයි. කොරියානු අකුරු හෝඩිය හඳුන්වන්නේ හංගුල් කියන නමින්. දකුණු කොරියාව තුළ ප්‍රධාන වශයෙන් දේශීය උපභාෂා 5ක් සහ උතුරු කොරියාව තුළ එක් උපභාෂාවක් භාවිතා කරනවා. ඒ ප්‍රදේශවල භාවිතා කරන උපභාෂා අතර වෙනස්කම් තිබුණත් ඕනෑම කෙනෙකුට අනිකා කියන දේ වටහා ගන්න ඒ වෙනස්කම් බාධාවක් වෙන්නේ නැහැ. කොරියාව තුළ ජපන් සහ චීන සංස්කෘතික ආభాෂයන් බොහෝ සෙයින් දැක ගන්න පුළුවන්. වත්මන් කොරියාව තුළ භාවිතා වන බොහෝ සම්ප්‍රදායන්ට මුල් වී ඇති කොන්ෆියුෂියානු වාදයට මේ බලපෑම තදින් හේතු වී තිබෙනවා. අවංකකම හා පක්ෂපාතීත්වය ගැන කොරියානුවන් තදින් විශ්වාසය තබනවා. ඒ වගේම හමුවීම්, ආහාර පාන ගැනීම, ආගමික වතාවත් වගේම සැමරුම් වලදීත් ඔවුන් නිශ්චිත පිළිවෙත් අනුගමනය කරනවා. කොරියානු සමාජයේ වැදගත්ම ඒකකය පවුලයි. ජේෂ්ඨත්වය පදනම් කරගත් ආකෘතියක් සහිත ඔවුන්ගේ පවුල්වල දරුවන් දෙමව්පියන්ට කීකරුවීම, උපකාර කිරීම හා වැඩිහිටියන්ට ගරුත්වයෙන් සැලකීම දැකගත හැකියි. යුතුයකම්, පක්ෂපාතීත්වය, ගෞරවය හා අවංකකම ගැන ඔවුන් තදින්ම සලකනවා. දරුවන් වැඩිහිටියන් වූ පසුවත් දෙමව්පියන් එක්කම වාසය කරන්නේ ඔවුන් රැකබලා ගැනීම තම යුතුයකම විදියට තදින්ම සලකන නිසායි. කොරියාවේ ප්‍රදේශ කිහිපයක හැර අනෙක් බොහෝ ප්‍රදේශවල ආගමක් අදහනු ලබන්නේ නැහැ. ඉතිරි ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම අදහනු ලබන්නේ කොන්ෆියුෂියානු වාදය, බුදුදහම හා කිතුණු දහමයි. කොරියාව රටවල් දෙකක් ලෙස බෙදීමට හේතු වී ඇත්තෙත් මෙම ආගමික හා සංස්කෘතික වෙනස්කම් සමූහයයි. බුදුදහම හා කිතුණු දහම ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්ත වන රටක් ලෙස දකුණු කොරියාව සැලකෙන අතර උතුරු කොරියාව වඩාත් ලෞකික ජීවිතයකට බර වූ අනාගාමික භූමියක් ලෙස සැලකෙයි. කොරියානු උත්සව ඉතාමත්ම වර්ණවත්, ප්‍රාණවත් හා විනෝදකාමී අයුරින් වසර පුරාවටම පැවැත්වෙනවා. මේන් බොහෝ උත්සවවලට පදනම් වන්නේ අස්වැන්න හා පවුලේ වැදගත් අවස්ථාවන්. ගොවිතැන මත යැපෙන කොරියානු සමාජයේ බොහෝ උත්සව සරු අස්වැන්නක් සඳහා දෙවියන් යැදීම මුල් කරගෙන පැවැත්වෙනවා. කොරියාවේ ආහාර රටාව තුළ බත්, නූඩල්ස්, එළවලු සහ මස් වර්ග වැඩි වශයෙන් අඩංගුයි. ආහාර ගැනීමේදී කාරුණික බව හා ගරු බුහුමන් සහිත සිරිත් විරිත් දැඩිව අනුගමනය කරනවා. උදාහරණයක් ලෙස මේසයට මුලින්ම වාඩි වෙන්නේ වැඩිහිටියන්. අමුත්තක ආහාර ගැනීමට පෙර සිය ගෞරවය පුද කිරීමක් ලෙස ඔහු විසින් ටාල් මුකෙස්මින්දා යනුවෙන් පවසන අතර මම මේ ආහාර වේල කැමැත්තෙන් රස විඳිනවා යන්නයි එහි අදහස. අනෙක් අය සමග එක්ව ආහාර ගැනීමට සෑම විටම ප්‍රමුඛත්වය දෙනු ලබනවා.
අනෙක බොහෝ රටවල මෙන්ම මුව වසාගෙන ආහාර සැපීම සිදු කළ යුතු අතර මුවින් ශබ්දයක් නැගෙනසේ ආහාර ගැනීම නුසුදුසු ලෙස සැලකෙනවා. කොරියානු සංස්කෘතිය තුළ ඉදිරියට නැමී ආචාර කිරීම නිතතින්ම සිදුවන්නක්. මෙය බොහෝ දෙනෙකු කලබලයට පත්වන සිරිතක්. සමහර විට කෙනෙක් අතට අත දෙන අතරම ඉදිරියට නැමී ආචාර කරන්න පුළුවන්. එවිට එවැනිම ආකාරයට ප්‍රතිචාර දැක්වීම ඔබේ ගෞරවය පුදු කිරීමක් වනවා. දකුණු කොරියාව තුළ ලොව ඇතැම් අනන්ගතම සමසොරකුම් නිෂ්පාදන නිපද වෙනවා. එමෙන්ම රූපලාවන්‍ය සැත්කම් සඳහා ඉහළම ඒක පුද්ගල අනුපාතයක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. 2015 වසරේ ගැලප් විසින් සිදු කළ සමීක්ෂණයට අනුව වසර අවුරුදු 19ත් 29ත් අතර සිටින සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන්ම එක් අයෙකු සැත්කමකට බඳුන් වී තිබෙනවා. ප්‍රචලිතම සැත්කම් ලෙස වාර්තා වන්නේ සිදුරු සැත්කම්. දේශීය ජනතාව අතර ඉංග්‍රීසි භාෂාව ඉතරම් භාවිතා වුණේ නැහැ. නමුත් මෑත වසරවලදී ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. විශේෂයෙන් අගනුවර වූ සෝල්වල වෙසෙන බොහෝ දෙනෙක් මේ වන විට අවම වශයෙන් ඉංග්‍රීසි භාෂාව මූලික වශයෙන් හෝ ග්‍රහණය කරගෙන තිබෙනවා.